භාග්‍යතුන් වහන්සේ රාජ්‍ය දඬුවමින් දඬුවම් ඉඳලා උලක ඉඳවලා වේදනා විඳ විඳ ඉන්න මිනිසෙක් ඉන්නවා. අනේ මට මේකෙන් ගැලවෙන්න නැද්ද කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නැවත නැවත ඉපදෙනවා කියන භව දණ්ඩණයෙන් දඬුවම් විඳලා කර්මයේ නැමැති උලේ මාව ඉඳවලා තෘෂ්ණාවේ වේදනාවෙන් කිඳිරි ගන්න මාව මේ උලෙන් නිදහස් කරන්න. තමන්ගේ ප්‍රශ්නේ තේරුණා. මාව නිදහස් කරන්න. ඒකට උලෙන් ගලවලා නිදහස් කරන එක ගැන විශ්වාසය ඉන්නේ තමන් ගැන නෙවෙයිනේ. යාට විශ්වාසය ඉන්නේ ගලවන එක්කෙනා ගැන. ඒකට ශාස්ත්‍රුන් වහන්සේ ගැන කොච්චර විශ්වාසය ඕනේද? සද්ධාව මේ උගත් මිනිස්සු යයි කියන අය සද්ධාවට ගරහන්නේ මොනවද දැනගෙනද? සද්ධාව කියන වචනේ අර්ථයවත් දන්නවද? මේ ලෝක සත්වයාට පැමිණෙන්න බැරුව තියෙන්නේ කොතෙන්ද? ශ්‍රද්ධාවටයි. කොහොමද උපාලි තෙරුණාන්සේ ජීවිතේ දැක්ක හැටි? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පෙනෙනවා සංසාරේ මං ගොඩාක් බුදුරජාන් වහන්සේලාට වැඳලා තියෙනවා. බුද්ධ ශාසනවල ගොඩාක් බණ අහලා තියෙනවා. මං ගොඩක් බුද්ධ ශාසනවල දම් බෙදලා තියෙනවා. මං ගොඩක් බුද්ධ ශාසනවල මල් පුදලා තියෙනවා. මං ගොඩාක් බුද්ධ ශාසනවල දෑත එකතු කරලා වැඳලා තියෙනවා. තුනුරුවන්ට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං තුනුරුවන්ට කරපු උපස්ථානය හිස්සුනේ නෑ. මං බෙදපු දන් හිස්සුනේ නෑ. මං වැඳපු වන්දනා හිස්සුනේ නෑ. මං අද ගෞතම බුද්ධ ශාසනයේ විනේදර භික්ෂුන් අතර අග්‍රයි. විනේදර භික්ෂුන් අතර අග්‍රයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කසාවත පොරවාගෙන හිත සංසිඳු මේ රෝගවලින් නිදහස් වූ ශ්‍රාවකයෝ දිහා බලනකොට මට හිතෙන්නේ අසූචි ගෑවිලා තියෙන සිවුරක් උනත් පාර අයිනක තිබ්බොත් දෑත නල්ලි තියලා වඳින්න සුදුසුයි. විනේදර භික්ෂූන් අතර අග්‍ර තෙරුන් වහන්සේ දේශනා කරන්නේ අසූචි ගෑවිච්ච සිවුරට වඳින්න සුදුසුයි කියලා. විනය දන්න කෙනා. අපි හාමුදුරුවරුන්ගේ වැරද්දක් දැක්කොත් ඕකුන්ට වඳිනවද? විනය දන්නේ උපාලි මහරහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේලා කොයිතරම් සොඳුරුද? ඒ උත්තමයන්ගේ මොහොතක දහම් කතාව අපේ සිත් එලෙස සලිත කරනවා නම් ඒ රහතන් වහන්සේලාගෙන් පැය ගණන් බණහපු අයගේ කෙලෙස් නිවෙනවනේ. බුදුරජාණන් වහන්සේ සරණ යන්න දිවි හිමියෙන්, ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න දිවි හිමියෙන්, ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න දිවි හිමියෙන්